ආයිබෝවන් 2026 මැයි මාසේ කන්‍යා ලග්න හිමියන්ගේ පොදු ලග්න පලාපල ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේකට වෙනදා වගේම සටහනක් භාවිතා කරලා බොහොම නිවැරදි තාර්කික ලග්න පලාපලක් ඔබට ඉදිරිපත් කරනවා. ඒක නිසා මේ වැඩසටහන අවසානයේ දක්වා ඔබ නරඹීම තුළින් ඔබට බොහෝ තොරතුරු කන්දරාවක් දැන කියා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් කන්‍යා ලග්න හිමියන්ගේ 2026 මැයි මාසේ ලග්න පලාපල ඉදිරිපත් කරන මම ජෝතිෂවේදී පානදුරේ මංජුල පෙරේරා. ඉතින් අපි ඉතා ඉක්මනින් පලාපලකට යන්න උත්සාහ කරනකොට අපිට මේ සටහන අමතක කරන්න බෑ. ඒක නොසලකා හරින්න බෑ. මේ ඔබට තිරේ දිස් වෙන්නේ 2026 මැයි මාසයට අදාළව කන්‍යා ලග්න හිමියන්ගේ ග්‍රහයන් ගෝචරය දැක්වෙන සටහන. මේක අනුගත කරලා මේකට අනුගත වෙලා තමයි අපි පලාපල ඉදිරිපත් කරන්නේ. බලන්න මැයි මාසය තුලදී ප්‍රධාන ග්‍රහයෝ 4 දෙනෙකුගේ ග්‍රහ මාරුවත් මේකට අපි බලපානවා. ඒකත් අපි ඔබට මේ දිනේ දිස්සෙන සලස්සලා තියෙනවා මේ සටහනට එහා පැත්තෙන්. ඉතින් අපි ඉක්මනම පලාපලයකට ගියොත් අපිට යම් දකින්න මෙන්න මේ බ්‍රහස්පති ග්‍රහය ඔබගේ දහවැන්නේ ගමන් කරන අවසාන මාසය ජුනි 2 වෙනිදා ඊළඟ මාසයේ 2 වෙනිදා මේ බ්‍රහස්පති ඔබගේ දහවැන්නේ 11 වෙනිදා යනවා. ඉතින් මේ බ්‍රහස්පති ග්‍රහය දහවැන්නේ යනකොට මේක රැකියාවට ඍජුව බලපානවා. ඉතින් මෙතෙන්දි කතන්දර දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න බ්‍රහස්පති දහවැන්නේ ගෝචර වීම එක්තරා විදිහක සුබ ප්‍රතිඵල කියන රීතියකුත් ඒ වගේම දහවැන්නේ බ්‍රහස්පති ගමන් කිරීමෙන් යම්කිසි ආකාරයේ අසුබ ප්‍රතිඵල කියන ස්වභාවයක් යන දෙකක් මේ වෙලේ ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා ඔබ අහුවොත් මේ ජ්‍යොතිෂය කියන්නේ ගණිතය හා සම්බන්ධ දෙයක්. ඉතින් ගණිතයේදී වීජ ගණිතයේදී ඔබ දන්නවා සමහර ගණන් වලට උත්තර දෙකක් තියෙනවා. එක් සමානයි ධන හෝ ඍණ කියලා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නා මෙන්න මේ තැන. මේ බ්‍රහස්පති එක පැත්තකින් දහවැන්නට ගෝචර වීම දහවැන්නේ ගෝචර ඵල විදියට සුබ නැහැ කියලා ජ්‍යොතිෂය සඳහන් වෙනවා. ඒත් ස්වභාවයේ බලපාපු කන්‍යා ලග්න හිමියන්ට පසුගිය කාලේ රැකියාව සම්බන්ධයෙන් ටිකක් කරදර වැඩි. රැකියාව සම්බන්ධයෙන් ව්‍යාකූල ගතිය මතුවන. ඒ වගේම රැකියාවේදී රැකියාව කටයුතු කරගෙන නොහැකි වෙන ආකාරයේ බාධා ඇති වෙන. ඒ වගේම රැකියාවේ දියුණුවක් අපේක්ෂාවෙන් සිටියත් ඒවා ප්‍රමාද වෙන වගේ දේවල් හරහා රැකියා ස්වභාවයේ යම්කිසි ගැටලුකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. මේක පුද්ගලික මට්ටමට එනකොට තමයි මේකේ නිවැරදිව පලාපලය කියන්න පුළුවන් වෙන්නේ. මේ පලාපලය මේ කියන්නේ පොදුවේ කියන අවස්ථාවක්. ඉතින් මේ අපි බ්‍රහස්පති දහවැන්නේ ගෝචර වීමෙන් ගෝචර ඵල විදිහට බ්‍රහස්පතිට එච්චර සුදුසු තැනක් නෙවෙයි දහවැන්න. ඉතින් ඒක නිසා එතනින් ඇති කරන ස්වභාවය ගත්තාම රැකියාව සම්බන්ධයෙන් අනිටු විපාක ඇති වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ස්වභාවයක් ඇති වෙච්ච කන්‍යා ලග්න හිමියන්ට පුළුවන් පල්ලෙහා රැකියාව සම්බන්ධයෙන් ඔබට පසුගිය කාලේ කොයි වගේ ස්වභාවයක් පසුගිය වසරක වගේ කාලය තුල රැකියාව සම්බන්ධයෙන් ඔබට ලැබෙන අත්දැකීම ටිකක් අමිහිරිද වගේ දෙයක්ද කියලා පල්ලෙහා ලියන්න. ඒ වගේම මේ කේන්ද්‍රස්ථාන දෙකක් නියෝජනය වෙනවා බ්‍රහස්පති. 4 වෙනි අධිපතිත්වය සහ 7 වෙනි අධිපතිත්වය. ඉතින් 4 වෙනි සහ 7 වෙනි කියන කේන්ද්‍රස්ථාන දෙකක අධිපතිය තමයි 10 වෙනි කියන කේන්ද්‍රස්ථානේ ගමන් කරන්නේ. එතකොට බ්‍රහස්පතිට යම්කිසි බලයක් උදා වෙනවා කේන්ද්‍රස්ථාන අධිපතියේ කේන්ද්‍රස්ථානයක ගමන් කිරීම නිසා. මෙන්න මේ වාසිය ලබා ගන්න කන්‍යා ලග්න හිමියන්ට රැකියාව සම්බන්ධයෙන් ඔන්න සතුටුදායක ප්‍රතිඵල උදා වුණා පසුගිය කාලෙදී. රැකියාව උසස් සිම් ලැබුණා. ඒ වගේම රැකියාවේ තිබුණු ගැටලු निराකරණය කරගන්න හැකියාව ලැබුණා. ඒ වගේම නව රැකියාව අපේක්ෂාවන් ඉටු වුණා. අලුත් රැකියාවල් මුණ ගැසුණා. ඒ වගේම ආර්ථිකයට සරිලන වැටුප් යම්කිසි ආකාරයේ වැඩි රැකියාව ඔබට මුණ ගැසුණා. ඒ වගේම අධ්‍යාපන සුසුකම් වලට සරිලන වෘත්තීය සුසුකම් වලට සරිලන රැකියාව කරන්න අවස්ථාව ලැබුණා. රැකියාවෙන් යම්කිසි තෘප්තිමත් භාවයක් පසුගිය මාසවලදී වසරක කාලය තුල ඔබට අත්පත් වෙන්න ඉඩ තිබුණා. ඉතින් මෙන්න මේ පලාපලයට සමීප වෙන කන්‍යා ලග්න හිමියන්ට පුළුවන් ඒ ගැන අදහස දක්වන්න රැකියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ඔබට මොන වගේ සුබ ප්‍රතිඵල ඇති වුණා නම් ඒ සම්බන්ධයෙන් ලියන්න පුළුවන්. ඉතින් අපිට බලන්න පුළුවන් මේ කමෙන්ට්ස් වලින් කොයි පැත්තටද වැඩිපුර දෝලණය වෙලා තිබුණාද කියලා. ඉතින් කොහොම වුණත් මේ රැකියාව සම්බන්ධයෙන් බ්‍රහස්පතිගේ දායකත්වය අවසන් වෙනවා. මේ මැයි මාසෙන් පසු බ්‍රහස්පති යන්නේ 11 වෙනිදාට 11 වෙනිදාට බ්‍රහස්පති උච්ච රාශිය කටක රාශිය එතනින් ජුනි මාසෙන් පසුව ආර්ථිකය සම්බන්ධයෙන් සතුටුදායක වෙනවා කියලා පොඩි ඉඟියක් කියන්න පුළුවන්. අපි ඒ ගැන ඉදිරි ජුනි මාසේ ලග්න පලාපල ඒ වගේම විශේෂයෙන් අපි ඉදිරියේදී මේ බ්‍රහස්පති මාරුව ගුරු මාරුවට අදාළ ලග්න පලාපල ඉදිරිපත් කරනවා. ඒකෙන් විශේෂයෙන් දැනුවත් කරන්න. ඉතින් ඔබට තියෙන නාලිකාව subscribe කරලා තියන්න. මේ වෙනකොට ලක්ෂ සීමාව අභිභවා දීලා තිනවා. net අමර YouTube නාලිකාව බොහොම ජනප්‍රිය මට්ටමකටපත් වෙමින් පවතිනවා. ඉතින් නාලිකාව subscribe නොකරපු කන්‍යා ලග්න හිමියෙක් නම් නාලිකාව subscribe කරලා එකතු වෙන්න. අපි ලග්න පලාපල ආවට ගියාවට අපිට හිතන දේවල් නෙමෙයි කියන්නේ බොහොම නිවැරදි තාර්කික ස්වභාවයක් භාවිතා කරලා. ඉතින්
මෙතෙන්දි මේ බ්‍රහස්පති ග්‍රහයා නියෝජනය වෙනවානේ අධිපතිත්ව වශයෙන් 4 වැන්න සහ 7 වැන්න. ඉතින් 4 වැන්න අධිපතිය 10 වේ යාමෙන් ස්ථාන දීපවල දියුණුවක් උදා වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ පසුගිය කාලෙදී නව දීපලක් මිලදී ගන්න අවස්ථාව උදා වෙච්ච කන්‍යා ලග්න හිමියන් හිටියා. ඒ වගේම දීපලක යම්කිසි ඉදිකිරීමක් සිදු කරන කන්‍යා ලග්න හිමියන් හිටියා. ඒ වගේම කෘෂිකාර්මික අංශයේ කටයුතු නිරත වෙලා සාර්ථකත්වයක් උදා කරගත්ත කන්‍යා ලග්න හිමියන් හිටියා. ඉතින් මෙන්න මේ වගේ යම්කිසි දීපලක දියුණුවක් අත්පත් කරගත්ත කන්‍යා ලග්න හිමියන්ට පුළුවන් පළයා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන ලියන්න. ඉතින් ඔබ ලොව කොතනක හිටියත් ඔබගේ හෝ ඔබගේ පවුලේ කෙනෙකුගේ සුබ කටයුත්තක් සඳහා සුබම සුබ ශාස්ත්‍රානුකූලවත් විදේශ රටක නම් එම රටේ එම නගරයට ගැලපෙන ආකාරයටත් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී පානදුරේ මංජුල පෙරේරා මහතා අතින්ම සාදා ගැනීමට දැන් ඔබට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතා ඉක්මන් කාර්යක්ෂම සේවාවක් සපයන අතර ඒ සඳහා කාර්යාලයට පැමිණීම කොහෙත්ම අවශ්‍ය නැහැ. සියල්ලම WhatsApp හරහාම ඔන්ලයින් සිදු කරගත හැකියි. එහෙනම් විස්තර ලබා ගන්න කොහොමද? ඔබේ අවශ්‍යතාවය දක්වමින් WhatsApp අංකයට ඇමතුමක් ලබා දීලා පුළුවන් සේවාවට අදාළ මුදල් ගෙවන ආකාරයත් ඇතුළු වැඩි විස්තර දැනගන්න. හානිදායක ස්වභාවයක් ඇතිවෙච්ච කන්‍යා ලග්න හිමියනොත් මේ අතර නොහිටියා නොවේ. ඒකට ඔබගේ පුද්ගලික තත්වයේදී පුද්ගලික ස්වභාවයෙන් උපන් කේන්දරයේ බ්‍රහස්පතිගේ බල දුර්වලතාවය මේ වෙලේ ගෙවන දසාවේ ස්වභාවය මා දසා අතුරු දසාවේ ස්වභාවය වගේ දේවලුත් බලපාන්න ඇති. ඉතින් ඒකෙදිත් ඔබට කියනවා ඔබගේ ස්වභාවයට අදාළ වෙන අවස්ථාවට අදාළ අදහස පල්ලෙහා ලියන්න කියලා. ඉතින් තාම වීඩියෝට ලයික් එකක් එහෙම දැම්මේ නැත්නම් වීඩියෝක ලයික් එකක් එහෙම දාගෙන යමු. බොහොම රසවත් විදියට, බොහොම තාර්කික විදියට, බොහොම නිවැරදි විදියට පලාපල ඉදිරිපත් කරනවා. ඉතින් විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමියනි නැවතත් ඔබට කියනවා මේක ගණිතය හා සම්බන්ධ දෙයක්. ගණන් වල ස්වභාවයට ආසන්න විදිහට මේකේ සිද්ධාන්ත ගොඩනැගලා තියෙනවා. ඉතින් මේ බ්‍රහස්පති නියෝජනය කරන ඔබගේ 7 වැන්න. ඉතින් මේ 7 වැන්නේ මේ වෙනකොට සෙනසුරු ග්‍රහය ගමන් කරන අතර අඟහරු ග්‍රහයත් මේ ස්ථානයේ ඒ ආසන්නෙන් ගමන් කරා. මැයි මාසේ 11 වෙනිදා අඟහරු මාරුවක් දිනවා. ඒ දක්වාම අඟහරු ග්‍රහය ඔබගේ 7 වැන්නේ ගමන් කරා. මෙන්න මේ පිහිටීම එක්තරා විදිහක බ්‍රහස්පති බලවත් වුණත් 10 වැන්නේදී මේ 7 වැන්නේ ඇති වෙන පාප පීඩනය නිසා කන්‍යා ලග්න හිමියන් බොහෝ පිරිසකට පසුගිය කාලයේ සිටම විවාහ ජීවිත ගත කරන අයට විවාහ ජීවිතයේ ටිකක් හැලහැප්පුම් සහගත ස්වභාවයක්, විවාහ ජීවිතයේ විශේෂයෙන් කලකිරුණු ස්වභාවයක්, විවාහ ජීවිතයේ දෙදෙනා අතර අසමයකම් බහුල වන ස්වභාවයක්, විරසක වෙන ස්වභාවයක්, මේක ටිකක් දුරදිග ගිය අවස්ථාවකදී විවාහයෙන් වෙන්වෙච්ච ස්වභාවයක් ගත කරන්න සිදු වුණා. ඒ වගේම මේ වෙනකොටත් විවාහ ජීවිතය ඇති වෙන ගැටලුවක් සම්බන්ධයෙන් යම්කිසි ආකාර කනස්සල්ලෙන් යම්කිසි ආකාරයේ දෝමනස ස්වභාවයකින් සිටින කන්‍යා ලග්න හිමියෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබගේ විවාහ ජීවිතයට ඇතිවෙච්ච ස්වභාවය ගැන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. ඉතින් මේ අඟහරුගේ මේ පසුගිය මාසයේදී 7 වෙනිදා පැමිණීමත් විශේෂ විවාහ ජීවිතය සම්බන්ධයෙන් ටිකක් අහිතකර විදිහට බලපාන්න හේතු හැදුනා. නමුත් අඟහරු ග්‍රහයා මැයි මාසේ 11 වෙනිදා එතනින් ඉවත් වීම යම්කිසි ආකාරයක විවාහ ජීවිතයට නැවත ඇතිවෙච්ච ගැටලුව निराකරණය වෙන්න හේතුවකුත් වෙන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී විවාහ ජීවිතය ටිකක් යහපත් අතට හැරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ විවාහ ජීවිතය ආරක්ෂා කරගන්න පසුගිය කාලේදී විවාහ ජීවිතය ඇති වෙලා තිබුණු යම්කිසි ආකාරයේ ව්‍යාකූල ගැටලුකාරී ස්වභාවයක් තිබිලා ඒව දැන් මදහරවාගෙන ඉදිරියට යන්න තීරණය කරන් හිටපු කන්‍යා ලග්න හිමියෙක් නම් නැවත පසුගිය දේවල් හාරවුස්සා තපාද විවාද තර්ක වලට ගොඩ නැගෙමින් නැවත යන්න එපා. නැවත විවාහ ජීවිතය අසාර්ථකත්වයක් කරා යන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඉදිරියේදී විවාහ වෙන්න ඉන්න කන්‍යා ලග්න හිමියෙක් වෙන්න පුළුවන්. මේ වෙනකොට විවාහ ජීවිතය ගත කරන කන්‍යා ලග්න හිමියෙක් වෙන්න පුළුවන්. මේ ස්වභාවය පොදු මට්ටමට නම් පුද්ගලික මට්ටමට වෙනකොට මේක බොහෝ සෙයින් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ පුද්ගලික කේන්දරය දක්ෂ ජ්‍යොතිෂ මහතකු ලවා පරීක්ෂා කර ගැනීම තමයි ඇත්තටම යෝග්‍ය වෙන්නේ. විශේෂයෙන් ඉදිරියේදී විවාහ වෙන්න ඉන්නවා නම් විශේෂත්වයක් දක්වනවා. ඉතින් මේ සේවාව අපෙන් ලබා ගන්නවා නම් ඔබට පුළුවන් ඉදිරියේ ඉස්සර WhatsApp අංකය හරහා සම්බන්ධ වෙලා තොරතුරු ලබා ගන්න මේ කරන ආකාරය සම්බන්ධයෙන්. ඉතින් කන්‍යා ලග්න හිමියනි අපි තව ටිකක් ඉස්සරහට කතා කරගෙන යනකොට මේ දෙවැන්න අධිපති සිකුරු ග්‍රහය ඔබගේ 9 වැන්න සහ 10 වැන්නේ ගෝචර වෙන්නේ
ඇත්තටම සිකුරු ග්‍රහයා ඔබට දැන් මේ වර තිරේ දිස් වෙනවා. මේ මාසේ 14 වෙනිදා ඔබගේ 9 වැන්නෙන් 10 වැන්නට යනවා. ඉතින් 9 වැන්නේදී ඇත්තටම සිකුරු ග්‍රහයාට ස්වක්ෂ්‍රේෂ්ඨ රාශිය 9 වැන්න අධිපතිය 9 වැන්නේ ගමන් කිරීම පෙරපින් බලය උස්සන ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් විශේෂයෙන් 9 වැන්නෙන් කියන උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන වගේ නිරත වෙන අයට ඒ සඳහා නිරත වෙන උත්සාහ කරන කන්‍යා ලග්නීයන්ට ජයග්‍රහී ස්වභාවයක් උදා වෙනවා. ඉතින් විශේෂයෙන් මේ විනෝද ගමන්, දුර බැහැර ගමන්, වන්දනා ගමන් සඳහා බලපවත්වනවා 9 වැන්නේ. ඉතින් මේ සඳහා බලාපොරොත්තු තියෙන අයගේ ඒවා ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් සිකුරුගේ මෙතන බලවත් වීමක් තියෙන නිසා විශේෂයෙන්ම විනෝද ගමන් සඳහා විශේෂ තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් විදේශ ගත වීම සඳහා උත්සාහ කරත් කටයුතු සාර්ථක නොවු කන්‍යා ලග්නීයන්ගේ එවැනි බලාපොරොත්තු ඉටු වෙනකොට විදේශයක සිට තවත් විදේශ රටකට යන්න හිතන් ඉන්න කන්‍යා ලග්නීයයෙකුටද ඔන්න තම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමේ වාසනා ශක්තිය පෙන්නලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ 9 වැන්න වගේම තමයි 5 වැන්න. ඉතින් ඔබට 5 වැන්න ස්වභාවය ගත්තොත් 5 වැන්න අධිපති ග්‍රහය තමයි ඔබගේ 7 වැන්නේ යන්නේ සෙනසුරු ග්‍රහය. යම්කිසි ආකාරයක සෙනසුරු ග්‍රහය 7 වැන්නට දිග්බලයි. ඉතින් 5 වැන්න අධිපතිය කේන්ද්‍ර ස්ථානයක යනකොට විශේෂයෙන් සිකුරු ග්‍රහය, බුධ ග්‍රහය, ඒ වගේම බ්‍රහස්පති ග්‍රහයත් මේ වෙලාවේ බලවත් වෙන ස්ථානවල ගමන් කරනවා. විශේෂයෙන් බුධ ග්‍රහය ඔබගේ 8 වැන්න, 9 වැන්න, 10 වැන්න කියන ස්ථානවල ගෝචර වෙනවා. ඉතින් මේ ස්වභාව ඔක්කොම ගත්තාම ඇත්තටම අධ්‍යාපන කටයුතු වලට හිතකර වටපිටාවක් ගොඩනගෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අධ්‍යනාංශයේ කටයුතු වලට පසුගිය මාසවලදී පැවති අවිරතාබාධ දුරු වෙනවා. ඒ වගේම ගැඹුරු විශේෂේෂ්ඨ ප්‍රගුණ කරන කලාත්මක සංගීතය වැනි අංශවල පුරුදු පුහුණුව නිරත වන කන්‍යා ලග්නීයන්ට සාර්ථක ප්‍රතිඵල උදා වෙනවා. විශේෂයෙන් ළඟින විභාග සඳහා සූදානම් වන කන්‍යා ලග්නීයන්ට ජයග්‍රහී ප්‍රතිඵල මතු කර ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ ඔබගේ 6 වැන්න ගත්තාම රාහු ග්‍රහය එහි ගෝචර වෙන්නේ. අතරම 6 වැන්නට රාහු යහපත්. ඉතින් විශේෂයෙන් රෝග පීඩා වලට ගොදුරු වෙච්ච කන්‍යා ලග්නීයන්ට සුවාතට හැරීමේ වාසනාවක්, ඒ වගේම සතුරු කරදර වලින් නිදහස් වීමේ වාසනාවක් ඇති වෙන කාලයක් විදිහට පෙන්වනවා මේ 2026 මැයි මාසයට අදාළව. ඉතින් කන්‍යා ලග්න හිමියනි විශේෂයෙන්ම මේ අපි දැන් කතා කරනකොට මේ තුලා රාශිය කියන්නේ දෙවැන්න. ඒ අධිපතිත්වය දරන්නේ සිකුරු ග්‍රහය. මම කියවා 9 වැන්න සහ 10 වැන්න යනවා. ඉතින් තැන්පතු ධනය වර්ධනය වෙන්න, මුදල් වියදම් වීම ටිකක් පාලනය කරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් අපි දැන් ක්‍රමානුකූලව යන්නේ ඔබ මෙම වැඩසටහනේ ගොඩක් වැදගත්. ඒ වගේම ගොඩක් කන්‍යා ලග්න හිමියන් බොහොම ආසාවෙන් උද්‍යෝගිමත්ව බලන් ඉන්න 2026 මැයි මාසයට අදාළව ධනයට ආකර්ෂණය දින ගැන කියා දෙන තත්ත්වයට. ඉතින් මේක වරදවා තේරුම් ගන්න එපා. මේ දින අපි පොදුවේ ඉදිරිපත් කරන්නේ. මේක පුද්ගලික මට්ටමකට බොහෝ සෙයින් වෙනස් වෙන්න පුළුවන්. මේ කියන දිනවල පවා ධනය ලැබීම නෙවෙයි. ඔබගේ පුද්ගලික මට්ටමේ තියෙන අපලයක්, පුද්ගලික මට්ටමේ තියෙන ඒ රාෂ්ට්‍රකීය ස්වභාවයක්, පුද්ගලික මට්ටමේදී ඔබ ගෙවන මහදසා අතුරු දසාවක තියෙන ස්වභාවයක් නිසා විශාල ධනහානි වලට පවා යොමු වෙන්න පුළුවන්. ඒක ඔබගේ පුද්ගලික ස්වභාවය මත සිදුවෙන දෙයක්. මේ අත අපි කතා කරන්නේ පොදුවේ ගත්තාම කන්‍යා ලග්නීය වෙන පොදුවේ ධනය ආකර්ෂණය වෙන දවස්. ඉතින් මේ සඳහා අපි සටහනක් භාවිතා කරන්නේ 11 වෙනි අධිපතියා ධනයට සම්බන්ධ වෙන විශේෂ ස්ථානවල යන දවස් තමයි ඔබට වෙන් කළ දෙන්නේ. කාලයක් තිස්සේ මගේ නාලිකාව මේ ස්වභාවය නරඹු, මේ ස්වභාවය අත්විඳපු බොහෝ අය මේක අලුත් දෙයක් නෙවෙයි. ඔවුන් දන්නවා මේ දවස්වල ස්වභාවය කොහොමද කියලා. ඉතින් මේ කියන දවස්වල හැම කන්‍යා ලග්නීයකටම ඔය කියන විදියට මුදල් ලැබීම, හදිසි ධන වාසනා එහෙම ලැබෙන්නේ නැහැ. ඒකට පූර්ව ජන්මෙන් ගෙනාපු විශාල කුසලයක් තියෙන අතර හැබැයි කුසලය නිරුද්ධ වීමට අවකාශය සූදානම් වෙච්ච කන්‍යා ලග්නීයන්ට මෙන්න මේ කියන දවස්වල ධනය අතින් ඔන්න වාසිදායක වෙන්න පුළුවන්. ඉතින් හොඳට පරිස්සමේ මේ කතාව කියන්නේ මේක වැරදි පැත්තවල් වලට යන්න එපා. විශේෂයෙන් ආදායම් ආර්ථික ස්වභාවවලදී ඔබට මේක දවස් වාසිදායක වෙන්න පුළුවන්. ඉතින් ඒකට හැබැයි ඔබගේ පූර්ව ජන්මයේ ඔබට ලැබෙන ඒ කුසල බල විපාකය තියෙන්නම ඕන. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔබ මේ ගැන හොයලා බලපු කන්‍යා ලග්නයෙන් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම නිසා තමයි මේක යොමු කරන්නේ. ඉතින් මේක පරිස්සමේ භාවිතා කරන්න ඕන අවස්ථාවක්. බොහෝ පිරිසක් කන්‍යා ලග්නන් හිමියන්ගේ පලාපල කියනකොට මේ කතාව කතා කරන්න යන්නේ නැහැ. මේක ටිකක් බොහෝ කන්‍යා ලග්නෙන් පටලවා ගන්න ස්වභාවයක් තියෙන නිසා. ඉතින් කන්‍යා ලග්න හිමියන් ඔබට දැන් තිරේ දිස්සෙන සලස්සලා තියෙන මේ තියෙන මේ සටහන අනුව සඳු ග්‍රහය මැයි මාසයේ ධනයට සම්බන්ධ ස්ථාන කීපයක ගමන් කරන දවස් ටික තමයි මේ ආසන්න වශයෙන් දක්වලා තියෙන්නේ. ඉතින් ඇත්තටම
11 වෙනි අධිපතිය සඳු. ඉතින් මේ සඳු ග්‍රහයා 9 වෙනිට කියන්නේ වෘෂභ රාශිය කියන්නේ සඳුට උච්ච රාශිය. ඉතින් මේ සඳුට උච්ච රාශියේදී 11 වෙනි අධිපතිය 9 යන වෙලාව ධනයට හිත කර ධන ආකර්ෂණය ලැබීමට ඉඩකඩ තියෙන දවස් දෙකක්. උන්නේ දවස් දෙක තමයි 2026 මැයි මාසේ 17 18 කියන දවස් දෙක. ඊළඟට අපිට හම්බ වෙනවා 11 වෙනි අධිපතිය 11. ඒ කියන්නේ සඳු 11 වෙනි අධිපතිය 11 කියන්නේ කටක රාශිය. කටක රාශියේ සඳු ග්‍රහය ගමන් කරනවා මැයි මාසේ 2026 මැයි මාසේ 21 22 කියන දවස් දෙක. ඔන්න මේ දවස් දෙකත් ඔන්න ධනයට වැඩි වාසිදායකත්වයක් දක්වන ධනයට හිත කර දවස් දෙකක් වෙනවා. ධන ආකර්ෂණයට යෝග්‍ය වෙන දවස් දෙකක් වෙනවා. ඊළඟට අවසාන වශයෙන් මේ මාසේ හම්බ වෙන්නේ 11 වෙනි අධිපතිය දෙවැන්නේ කියන තුලා රාශිය ගමන් කරන. මොකද 11 වෙනි අධිපතිය ලැබෙන ධනය ඒ වගේම දෙවැන්නේ කියන තන්පතු ධනය කියන ස්ථාන දෙක අතර ස්වභාවය වාසිදායක වෙනවා. මෙතන පරිවර්තනයක් දෙන්නේ නැහැ. නමුත් 11 වෙනි අධිපතිය දෙවැන්නේ ගෝචර වෙන දවස් දෙක තමයි මැයි මාසේ 28 29 කියන දවස්. ඉතින් ඔබට මේ දවස් තිරේ දිස්සර සලස්සලා තිනවා බොහොම පැහැදිලිව. ඉතින් මේ දවස් ගැන බලාපොරොත්තු තියාගෙන කණ්ඩ ලග්නීමෙන් තමයි මේ දවස් ඉදිරිපත් කළේ. මේ සම්බන්ධයෙන් අනවශ්‍ය විදියට මේක අවශ්‍ය නැහැ කියන අය මේකෙන් ඉවත් වුණාට කමක් නැහැ. මේකෙන් ප්‍රයෝජන ලබා ගන්න මේක විශ්වාසයක් තියෙන ඒ වගේම පොදුවේ කියන ලග්න පලාපලයකින් උනත් මේ අවස්ථාව ලබාගත් මේකේ අත්දැකීම් තියෙන කණ්ඩ ලග්නීමියන් මේකේ තමන් ගත්ත ප්‍රයෝජන ලබාගෙන ඉදිරියට යයි. අනිත් අය මේකෙන් තේරුමක් නැහැ කියලා හිතන අය මේකෙන් ඉවත් වුණාට කමක් නැහැ. ඉතින් විශේෂයෙන්ම මේ පොදු ලග්න පලාපලයක් මේ වගේ දේවල් වල විශේෂ වැඩ කරනවා නම් විශේෂයෙන් ධනය සම්බන්ධ දේවල් නම් ව්‍යාපාර ආරම්භ කරනවා නම් ඒ වගේම විශේෂයෙන්ම මුදල් හා සම්බන්ධ දේවල් කරනවා නම් ඒ සඳහා යෝග්‍ය දේවල් ගැන කතා කරගන්න ඒ සුදුසු කාල ගැන තෝරා ගන්න නම් පුද්ගලික කේන්දරය සමග තිරදිස්සර WhatsApp අංකය හරහා මහා සම්බන්ධ වෙලාවක් වෙන් කරගන්න වෙනවා. ඒ ගැන කතා කරගන්න. ඉතින් අපි ගත්තොත් එහෙම පොදුවේ ගත්තොත් මේ මැයි මාසය කන්‍යා ලග්නයේ මුදල් ලැබීම අතින් හිතකර මාසයක් වෙනවා. වැඩි වාසිදායක මාසයක් වෙනවා. ඉතින් ඒක නිසා පොදුවේ ගත්තාම වෙළඳ ව්‍යාපාර කටයුතු නිරතවන කන්‍යා ලග්නයේමියන්ට සාර්ථක වෙළඳ ලාභත්පත් කරගන්න, වෙළඳ ව්‍යාපාරවල පැවති ගැටලු නිරාකරණය වෙන්න, ඒ වගේම වෙළඳ ව්‍යාපාරවල ජයග්‍රහණපත් වෙන්න කරගන්න වගේ දේවල් මේ හරහා ඇති වෙන්න පුළුවන්. ඒකෙන් ඔබට දියුණුවට හොඳ අවස්ථා ගොඩනගෙන්න පුළුවන්. ඉතින් අතිරේක ධනය ලැබෙන්න ඔන්න හිතකර කාල පරිච්ඡේදයක් එනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ මැයි මාසය විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ගේ ස්ථානවල දියුණුවක් උදා කරන්න, වෙළඳ ව්‍යාපාර ආරම්භ කරන්න, ඒ වගේම විශේෂයෙන්ම අකුරු කියවන වයසේ ඉන්න දුවා දරුවට අකුරු කීම වගේ දේවල් වලට සුබ නැකත් හදාගන්න යෝග්‍ය මාසයක් වෙනවා 2026 මැයි මාසය කියන්නේ. ඔබට බොහෝ ප්‍රයෝජන තියෙන්නේ නැති මේ වැඩසටහනේ මතකේ තියාගන්න. මේක පොදු ලග්න පලාපලයක්. මේක පුද්ගලික මට්ටමට එනකොට ඔබගේ ග්‍රහ ගෝචරයේ පදනම් වෙනකොට පුද්ගලික ග්‍රහ ගෝචරයේ මතරම් වෙනකොට මේක සුළු වශයෙන් මධ්‍යම වශයෙන් හා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක මතකේ තියාගෙන අපි නැවතත් මේ වැඩසටහනකින් හමුන බලාපොරොත්තුවක් තියාගෙන අද වැඩසටහනේ සමුගන්නම්. කන්‍යා ලග්නයේ මේ ඔබගේ සියලු සිතම් පෙතම් බලාපොරොත්තු ඉටවන සුබම සුබ අනාගතයක් ඔබට උදා වේවා. ඔබට සම්මා සම්බුදු සරණයි.